එකතු වෙලා ඉන්නේ Aptech Zone YouTube channel එකත් එක්ක අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද අපි ලෝකයේ සියලුම රේඩියෝ channels වලට සවන් දෙන්නේ data විතරක් පාවිච්චි කරලා කියලා. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ subscribe button එක click කරන්න. අපි යමු වීඩියෝ එක බලන්න. ලෝකෙ වටේම යන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ලෝකෙ වටේ තියෙන සෑම රේඩියෝ channel එකක්ම මේ වෙබ්සයිට් එකෙන් ආවරණය වෙනවා. වට පේනවා මෙතන කොළ පාට තිත් වගේක්. ඉතින් මේක තමයි රේඩියෝ ගාඩන් වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් Google හරහා රේඩියෝ ගාඩන් කියලා සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට යන්න. මේකේ link එකත් මම දාලා තියෙනවා පහළ description box එකේ. ඔයාලට පේන තියෙනවා මෙතන රවුමක් වගේ පොඩි dot එකක් රවුමක්. ඒ රවුමෙන් ඔයාලට අදාළ channel එක ගාවට ගිහිල්ලා ඒ කියන්නේ කොළ පාට තිත ගාවට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ රේඩියෝ channel එක play කර ගන්න අවස්ථාව තියෙනවා. මම එකක් play කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා වැඩේ. Welcome to my office radio. ये है आपके ऑफिस कल्चर की आवाज. විදිහට තමයි ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ රට, ඒ කියන්නේ ඔයා සිලෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන රට මෙතන ටයිප් කරලා පල්ලෙහා ඒකෙදී ඔයාට පුළුවන් ඒ රටට අදාළ channels අහන්න. ඉතින් බැලුන් රයිට් රේඩියෝ කියන්නේ ඔයාට දකුණු පැත්තේ පොඩි බටන් එකක් තිබ්බා. ඒ බටන් එක මම ඔයාලට ආපහු පෙන්නන්නම්. එතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයා ඉන්නේ මොන රටේද කියලා. දැන් ෆ්‍රාන්ස් කියලා තමයි ඔයාට වැටිලා තියෙන්නේ. ප්‍රංශය තමයි ඔයා මේ වෙලාවේ මේ මැප් එකෙන් ඔයා සර්ච් කරලා ඉන්නේ. ඉතින් ඒ ප්‍රංශයේ අදාළ රේඩියෝ channels තමයි මේ විදිහට ඔයාට පෙන්නන්නේ. මම කිව්වා රේඩියෝ බැලුන් කියලා. මෙන්න මෙතන තියෙන ඔයාට බැලුන් එකක් වගේ එකක් අයිකන් එකක්. එතනට ගියාට පස්සේ ඔයාට පේන්නේ මේ ලෝක ගෝලේ ඒ රට සඳහන් කරලා තමයි ඔයාට පේන්නේ. ඒ වගේම පල්ලෙහා මෙතන ඉරි කැලේ තුනක් තියෙනවා දකුණු කෙළවරේ. එතන සර්ච් කරලා ඔයාට රට මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒ රටට අදාළ රේඩියෝ channels ඉතාම පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාව ඇතුළු සියලුම ලෝකේ රටවල් වල තියෙන රේඩියෝ channels ඔයාට මේ වෙබ්සයිට් එකෙන් ඉතාම පහසුවෙන් නොමිලේම රෙජිස්ටර් වීමකින් තොරව අහගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, අනිත් අයට බලන්න පුළුවන් විදිහට ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න කියලාත් මම ආරාධනා කරනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක press කරලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දානකොට ඔයාට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ එන්න එතකොට තමයි. හරි යාළුවනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.